රුපියල් 50ට සීරියල් එකක් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එන්නකෝ හදන්න. ඔන්න මම මෙතන අරන් තියෙනවා කඩේ රුපියල් 50ට තියෙන බිස්කට් එකක්. ඔයාලා හදන ප්‍රමාණය අනුව මේ ගන්න බිස්කට් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මම මෙතන අරන් තියෙනවා කිරි පිටි මේස හැන්දක්. මේකට මම දාගන්නවා සීනි තේ හැන්දක්. දාලා මම මේකට දාගන්නවා උණු වතුර. මේ උණු වතුරත් ඔයාලා හදන කිරි ප්‍රමාණයත් ඔයාලා ගන්න බිස්කට් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් හැමෝම දන්නවනේ සීරියල් එකක කොහොමද ඝනකම කියලා. අන්න ඒ විදිහට ඔයාලා කිරි දාලා හදාගන්න. ඔන්න දැන් ඒකත් කලවම් කරලා ඊට පස්සේ මම මේක පැත්තකින් තියලා ආයෙත් කෝප් එකට අරගත්තු බිස්කට් ටික මේ විදිහට පොඩියට කඩලා දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු කිරි එක මේකට දාගන්නවා. දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා. කෑලි නැති වෙන්න හොඳට මේ බිස්කට් ටික කිරි එකත් එක්ක පිඟෙන්න සීරියල් එකක් වගේ මම මේක හදාගන්නවා. බලන්නකෝ මේක හරිම රසයි. සමහර විට ඔයාලා මේක හදනවත් ඇති, බබාලට දෙනවත් ඇති. පොඩි බබාලා වගේම ලොකු බබාලත් මේකට ආසයි. ඒ වගේම ඔයාලා මේක මීට කලින් try කරලා නැත්නම් අනිවාර්යයෙන්ම හදලා කියන්න කොහොමද කියලා. පොඩි බඩගින්නකට ආම්පනිස් කාලා ඇති වුණාම මෙන්න මේ වගේ එකක් හදාගන්න. මේක හරිම රසයි. එහෙනම් ආයිත් අලුත් මේ වගේම වීඩියෝ එකකින් එන්නම්. මේ ඔයාලා බැලුවේ චමීස් කිචන් YouTube channel එක. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මේක උණුවෙන් මෙහෙම වුණත් පුළුවන්. එහෙම නැත්නම් මේක කූල් කරලා ඔයාලට කන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. මම නම් මේක උණුවෙන් තමයි කන්නේ. බිස්කට් කුඩු ටිකක් උඩින් දාගත්තා. මේක ඕනේ මම නිකන් දාගත්තේ. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.